දැන් ඔන්න 2026 ජනවාරි මාසෙන් ඉඳන් විශ්‍රාමිකයන්ට රුපියල් 6000ක දීමනාවක් දෙනවා කියලා කතාවක් යනවා. ඉතින් මේක ඇත්තද? ඔයත් මේක අහන්නේ නැත් සමහර විට. දැන් මෙතන අහලා තියෙන්නේ මේක ඇත්තද කියලානේ. හැබැයි මේ ප්‍රශ්නේ හින්දා තමයි ඒක තවත් මේ රටේ පැතිරෙන්නේ. අද අපි කතා කරන්නේ ඇත්තටම මේ රුපියල් 6000 දීමනාව ඇත්තද බොරුද කියන එක විතරක් නෙවෙයි, ඊට වඩා ලොකු දෙයක් මේක ඇස්සේ හැංගිලා තියෙනවා. ඒ තමයි බොරුවක් ඇත්තද කියලා අහපුවාම විතරක් ඒක මිනිස්සුන්ගේ ඔළුවට සත්‍යයක් විදිහට යන්නේ කොහොමද කියලා. මේක ඉතින් පට්ටම කතාවක්. මනෝවිද්‍යාත්මක හේතු කිහිපයකුත් තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා වීඩියෝ එක අවසාන වෙනකල් බලන්න කියලා. හොඳට අහගන්නකො. කෙටියෙන් කියනවා නම් 2026 ජනවාරි මාසෙන් ඉඳන් රුපියල් 6000ක දීමනාවක් දෙනවා කියන කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්. රජය එහෙම නිල ප්‍රකාශයක් කිසිම තැනක කරලා නැහැ. දැන් මේක Facebook එකේ අද දවසේ තිබ්බ ප්‍රශ්නයක් මිනිස්සෙක් අහපු. ඉතින් මේක අහලා තිබ්බේ මේක ඇත්තක්ද කියලා. ඉතින් බොරුව සමාජගත කරන්න අහන තවත් විදිහක් තමයි මේක ඇත්තක්ද කියන විදිහ. දැන් හිතන්නකො සමාජයේ හොඳ මිනිස්සෙක් ඉන්නවා නිමල් කියලා. කාගෙන්වත් වරදක් අහන්නේ නැති, කාටවත් වරදක් කරන්නේ නැති ඊටාම හොඳ මිනිස්සෙක්. ඉතින් අපි නිකමට හරි නිර්නාමිකව නිමල්ට කිව්වොත් නැත්නම් නිමල් ගැන කිව්වොත් නිමල් හොරෙක් නේද වගේ ප්‍රකාශයක් අපි කාට හරි ඇහුවොත් නැත්නම් ඒක සමාජගත කරොත් ඇත්තටම ඒක අහන මිනිස්සුන්ගේ හිතේ සැකයක් ඇති වෙනවා. කොච්චර හොඳට හිටපු නිමල් වුණත්, කොච්චර නිමල් හොඳට හිටියත් ඇත්තටම සමහර විට නිමල් හොරෙක් වෙන්නත් පුළුවන් නේද කියලා. ඉතින් මේකට ඇත්තටම බලපාන මනෝවිද්‍යාත්මක හේතු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි සත්‍යයේ මායාව. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා illusion of truth effect කියලා. ඉතින් මේක සිද්ධ වෙන්නේ ඇත්තටම හරි අපූර්ව විදියට. දැන් අපි මොකක් හරි දෙයක් නැවත නැවත දකිනකොට, නැවත නැවත හිතනකොට, නැවත නැවත අහනකොට ඒක අපිට හුරු පුරුදු දෙයක් වෙනවා. ඉතින් අපේ මොළයට හුරු පුරුදු දේවල් හිතන්නේ ඇත්ත කියලා. දැන් උදාහරණයක් විදිහට මේ ප්‍රවෘත්තියම ගත්තොත් දැන් ඔයා රුපියල් 6000 කතාව මුලින්ම දකින්න බොරුවක් විදිහට. ඊට පස්සේ මේක ඇත්තද කියලා අහපුවාම ආයෙත් දකිනවා. එතකොට ඔයාට කතාව මතකයි. ඒක බොරුවක් කියපු පළවෙනි මූලාශ්‍රය ඔයාට අමතක වෙනවා. ඔයාට ඉතිරි වෙන්නේ රුපියල් 6000 කතාවක් තිබුණා වගේ ඔන්න ඔය වගේ දෙයක් තමයි ඔයාගේ මනසේ නැත්තම් මොලේ අවසානට ඉතුරු වෙන්නේ. දැන් ඉතින් කාලයක් යනකොට අපිට තොරතුරේ අර මුල් මූලාශ්‍රය අමතක වෙලා යනවා. ඉතින් ඒක බොරු ප්‍රශ්නයක්ද ඇත්ත ප්‍රවෘත්තියක්ද ඒක අදාළ නැහැ. ඉතින් මතක තියාගන්න ඒක අමාරු වෙනවනේ. ඒක හින්දා තමයි අර ඉස්සලා කියපු උදාහරණ විදිහට නිමල් හොරෙක් නේද කියලා අහපුවාම ටික දවසක් අපිට මතක තියෙන්නේ නිමල් හොරකමට සම්බන්ධයි කියන එක විතරක් වගේ. තේරුණාද? එතකොට රුපියල් 6000 කතාව තෝම තමයි දැන් ඔයා මුලින් දකිනකොට ඔක බොරුවක් කියලා ඔයාගේ හිත දන්නවා. ඔයා තොරතුරු හොයපුවාමත් දන්නවා. නමුත් ටික දවසක් ගියාට පස්සේ ඔයාට ඒක බොරුවක් දැක්කත් කියලා මතක නැහැ. ඔයාගේ මොලේ ධාරණය වෙලා තින්නේ රුපියල් 6000ක දීමනාවක් දෙනවා කියපු කතාව විතරයි. ඉතින් මම නැවතත් කියනවා එහෙම රුපියල් 6000ක් දෙන කතාවක් කිසිම තැනක, කිසිම නිල ප්‍රවෘත්තියක, කිසිම රජයේ වෙබ් අඩවියක, කිසිම රාජ්‍ය ප්‍රකාශයක තියෙන දෙයක් නෙමෙයි මේක. එතකොට හොඳට මතක තියාගන්න බොරු නිවුස් හදන අය අපේ ඔළුව ක්‍රියා කරන විදිය හොඳටම දන්නවා, විශේෂයෙන්ම දේශපාලඥයෝ. ඉතින් රුපියල් 6000 දීමනාවක් නෑ. ඒක තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. ඉතින් ඔයා ඒක දැක්කොත් ඇත්ත කතාව විතරක් අනිවාර්යෙන් ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. ඉතින් මම ආරාධනා කරනවා අපේ channel එක subscribe කරන්න, මේ වගේ අලුත් දේවල් දැනගන්න. සුබ දවසක්, සුබ අනාගතයක්.